ලංකාව පුරා ඉන්නවානේ එක එක ජොබ්ස් වලට දක්ෂ එක්ස්පර්ට්ස්ලා. මම කරන ජොබ් එකට දක්ෂතම අය ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට එයාලගේ සේවාව අවශ්‍ය ක්ලයන්ට් බේස් එක හොයාගන්න විදිහක් නෑ. සමහරට එයාලගේ තියෙන අඩුපාඩුකම් හින්දා වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් නිසා එයාලගේ සේවාව අවශ්‍ය මිනිස්සු කොච්චර හිටියත් එයාලට මුණ ගැහෙන්නේ. දැන් මම මේ හදන්න යන්නේ මොබයිල් ඇප් එකක්. මේ රටේ එක එක ජොබ්ස් වලට දක්ෂ අයට එයාලගේ සේවාව අවශ්‍ය කරන අයව මීට් කරවන්න පුළුවන් විදිහේ ඇප් එකක්. දැන් අපි දැන් අපච්චිගේ ටියුෂන් ක්ලාස් එක ගමුකෝ. ඒ ටියුෂන් ක්ලාස් එකට උනත් මම දැන් මේ කරන්න යන වැඩේ වැඩ කරන්න පුළුවන්. දැන් මට නම් ඕවා ගැන එච්චර ලොකු අවබෝධයක් නැහැ. වැඩේ හොඳ නම් එච්චරයි. දැන් මගේ පැත්තේ මොනවද කරන්න ඕන කියන එක දැනගන්නයි මම එන්න කිව්වේ. නෑ නෑ අපච්චි ඒක එහෙම තේරුම් ගන්න අමාරු නෑ. මම අපච්චිට තේරෙන්න කියන්නම්කෝ. දැන් අපි හිතමුකෝ බාස් කෙනෙක් ඉන්නවා. නිකන් අපි හිතමුකෝ ඔය ගරාජ් රස්සා කරන බාස් කෙනෙක් කියලා. අපි හිතමු මේ බාස් එයාගේ ජොබ් එකට හරි දක්ෂයි. එයා තමයි මේ පැත්තේ ඉන්න හොඳම බාස්. හැබැයි මෙයාව රෙකමන්ඩ් කරන්න කෙනෙක් නැහැ. අපි හිතමු මෙයාගේ මේ ජොබ් රෝල් එක ගැන මාකටිං කරන්න එයාට එහෙම සල්ලි වාගේකුත් නැහැ. ඒ වගේම මෙයාගේ ජොබ් එක අවශ්‍ය මිනිස්සුන් එයාට හම්බ වෙන්නේ. අපි කරන්නේ මේ මිනිස්සයාව ඒ මිනිස්සයාගේ ඒ ජොබ් රෝල් එක අවශ්‍ය සේවාදායකයාට මුණ ගැස්සන එක. අන්න එතනදි තමයි අප්පච්චි අපේ ඇප් එක වැදගත් වෙන්නේ. නිකන් හිතන්නකෝ අප්පච්චි මහා පාන්දරකට යනවා කියලා කැලයක් මැද්දේ වාහනයක් කෙලවක වාහනේ කැඩෙනවා. දැන් අපේ ඇප් එක හරහා පුළුවන් ඒ ඒරියා එකේ ඉන්න හොඳම බාස් ළඟම බාස් කොහෙද ඉන්නේ කියලා අප්පච්චිට ඉන්ෆර්මේෂන් එක දෙන්න. ඊට පස්සේ එයා එතන එනවා මට ගාලා. දැන් පාන්දර වුණත් අපේ ඇප් එක වැඩ. අන්න ඒ වගේ තමයි ඇප් එකෙන් වෙන්නේ. ඒක හොඳයි. දැන් මම මහරෑ මැද්දේ ඉතින් වාහනයක් යන්නොත් එහෙම ඒක හදන්න බස්සුන් හදන්න එළි වෙනකම් ඉන්න එපායි. ඔව් අප්පච්චි. මේ වැඩේ හරියට හරි ගියොත් මේ ගරාජ් බාසුන් නැහැලා විතරක් නෙමෙයි මේ රටේ ඉන්න ඕනෑම ජොබ් එකක් කරන කෙනෙක්ව හොයාගෙන එයාලගේ දක්ෂතාවය ග්‍රේඩ් කරලා හරියට එයාලගේ ඉන්ෆර්මේෂන් ගැදර් කරලා හරි භාවිතයක් සඳහා දාන්න පුළුවන්.